අද දවසේ මුදල් පාඩම් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක වගේම මුළු බැංකු පද්ධතියම සගුණු රහස් මෙතුමා හෙළි කරනවා. ඒ වගේ මුළු බැංකු පද්ධතියම උස්සලත් පොළොවේ ගන්නවා. විනාඩියක් අරගෙන බලන්න. බැංකුවලින් වැඩ ගන්න පුළුවන්. මම බැංකුවලින් ගොඩක් වැඩ ගත්ත මිනිහෙක්. කොහේ ණය ගත්තා ඉස්සෙල්ලා. ඊට පස්සේ වැඩ ගත්තා. මට කිසිම බැංකුවකින් රුපියල් 10000ක් ණයට දුන්නේ නැහැ මේ මතක උපදේශය දෙන බැංකුවකින්. මං හිතුවා ඒතර මාව වටින්නේ නැහැ නේ මෙච්චර. මගේ අතේ තියෙන සල්ලි ආයෝජනය කරාන් පස්සේ ඕඩි එකක් කරන්න ගියාම දෙන්නේ නැහැ. ඊට පස්සේ මම මොකද කරේ? මගේ ළඟ තියෙච්ච ඉඩම දෙකක් මම අරගෙන තියෙච්ච ඉඩම් දෙකක් බැංකු 3-4කට තියලා තීර ණය අයිරාවක් හැදුවා. කියන්නේ POD එක. ණය ගන්න නරකයි. මේක මම අත්දැකීම් කියන්නේ. POD එක හදුවාන් පස්සේ POD එකේ ලිමිට් එක මම හිතුවා ලක්ෂ 5යි කියලා. ඒ ලක්ෂ 5 තුන අපිට පුළුවන් ඕන වෙලාවක ගන්න. අපේ අතේ තියෙනව දාන්න. ඒවට ඉන්ට්‍රස්ට් එක පොලිය ගන්න අයිතිය තියෙන්නේ. ඒ කාල සීමාවට විතරයි. දැන් සාම්ප්‍රදායික වශයෙන් සියලු දෙනා ණය ගන්න වෙනකොට පස්සේ ණය මුදල ගෙනලා දා ගන්නවා ලාච්චු ඇතුළට දන්නේ නැති වීදම් වල යනවා. ඒ මුළු මුදලට පොලිය ගෙවනවා. ඒක මෝඩ සංකල්ප. දැන් මම ගත්තේ ස්ථිර ණය අයිරා අරගෙන ඒව අවශ්‍ය වුණොත් ආයෝජනයක් આવොත් විතර මම මේකේ සල්ලි ටික ගන්නවා. නාවොත් මම දෙනවා. එහෙම මම හැම බැංකුවකම ඕවගේ POD සිස්ටම් එකක් හදාගත්තා. බෑ කියන්න බෑනේ ඒගොල්ලෝ. මගේ ප්‍රොපර්ටි එක දෙනවා රයිට් වැලියු කරනවා. ටැක්සියරු කරලා කියනවා මෙච්චරක් දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මං කියනවා හරි කියලා අස්සම් ගන්නවා. ඊට පස්සේ අපි ඉතින් හොඳ තත්වයකට එන්න ඒකට හේතු වුණේ අර මුළු මුදලට පොලි ගෙවන්නේ අපි ගත්තේ මුදල ආයෝජනය කරාම අපිට අතේ ලාභය ඉතුරු වෙනවා. බැංකුවට යන්නේ පොඩ්ඩයි. හරිද? අන්න එහෙම ක්‍රමයකට තමයි මම ගියේ. ඒක මම හොයාගත්තා. බැංකුවලට ගිහිල්ලා බලන් ඉඳලා ඊට පස්සේ මම දැම්මා ඩිපොසිට්ස් ගත්තා. මිනිස්සු මාව විශ්වාස කරලා කෝටි ගණන් ගෙනල්ලා දැම්මා. ඊට පස්සේ මුදල් ආයෝජනය කරන්න තැන් නැතුණා. ඊපස්සේ මම ලංකාව වටේ ගිහිල්ලා ඇහැලි ගොඩද, කලවානද, රත්තරපුරද, මේ ගොඩද, ඇහැලි හැම තැනම ගිහිල්ලා ශාඛා දැම්මා. දාලා ඊට පස්සේ මට හිතුණා ඒකත් ලොකු රිස්ක් එකක් මිනිස්සුගේ සල්ලි ගන්න එක. මම ඒක නැවැත්තා. 0. දැන් tempat. tempat වලට මම ඉස්සර හොඳ ආකර්ෂණීය පොලියක් ගෙවුවා. ඒක තමයි මිනිස්සු මාව හොයාගෙන ආවේ. ඒවා හිතේ දැන් මම 60ක් ගෙවුවා. ඒක 60ක් කියන මාසෙට 105. ඉතින් මුදල හොයාගත්තේ මෙහෙමනේ දැන්. ඒ මුදල් tempat කරාම මම මේකේ අරගොල්ලන්ට ඉන්ට්‍රස්ට් එක ගෙවනවා මුදල මගේ ළඟ තියෙනවා. මම ඔයකුත් තැන්වල ස්ථිර ආදායම් ලැබෙන තැන්වල ආයෝජනය කරනවා. දැන් මම විතර ගත්තොත් එහෙම මතකු මේ වටේම තියෙන ගොඩනැගිලි මම ගොඩනැගිලි ටික හැදුවා. ඒව රෙන්ට් අවුට් කරා. ඒ කුලියට දුන්නා. ඒතර ඒ ආදායම එනවා. ඒ අතරතුර මම කරපු වැඩේ ඉන්ට්‍රස්ට් රේට් අඩු කරා. ක්‍රමයෙන් 5 එක 4 කරා. 4 එක 3 කරා. 3 එක 2 කරා. 2 එක 1 කරනකොට මිනිස්සු අපිට වඩා ඉහළින් හිතනවා. මිනිස්සු අපිට වඩා දක්ෂයි. ඒ මිනිස්සු මොකද කරේ? මගේ ඥාතියෙක් හිටියා, හිතවතුන් හිටියා. අම්මා තාත්තා පවා හිටියා. tempat කරලා පෙන්ෂන් එකයි නෑ. ඉතින් ඒගොල්ලෝ මොකද කරේ? මේ මුදල් ටික මොකක් හරි බොරු අවස්ථාවක් කියනවා. ඊට බක් ගන්න මගුල් ගියක්. මම දන්නවා මේ විදුරකට යන්නේ මට තෝරගත්තනේ ඒක. ඒකේ ක්‍රමක්‍රමයෙන් යන්නේ හොඳයි. එකපාර යන්නේ. ගිහිල්ලා අන්තිමට මගේ ව්‍යාපාරේ මට කරගෙන යන්න පුළුවන් ප්‍රමාණයට මම පත්තු. මේ වෙනකොට මට POD මම බැංකුව වැඩ ගන්න නැහැ කී ඒකයි. හැම බැංකුවකින් මං ගිහලා චෙක්ස් ටික ඩිපොසිට් කරනවා. ඊට පස්සේ ඩිපොසිට් කරාන් පස්සේ අපි ඒක තිහාල්ලි తీරට කරන් යනවා. මනි ට්‍රාන්ස්ෆර් කරනවා රටකට පුළුවන් ට්‍රාන්ස්ෆර් කරන්න. අයිලන්ඩ් වයිඩ් ට්‍රාන්ස්ෆර් කරලා දාන්න. ඒවා නොමිලේ. අර නොමිලේ කොච්චර දේවල් ලැබෙනවද කියලා ව්‍යාපාරිකයන්ට. ඇයි ව්‍යාපාරිකයෝ මේ නොමිලේ ලැබෙන දේවල් වලින් ප්‍රයෝජනෙ නොගන්න. අර ගොල්ලෝ ස්ටාෆ් එකට පඩිය නඩත්තුවක් කරලා. කරන සේවය අපි නිකන් ගන්නවා. මම මේ බැංකුව වලට කියන්නේ ඒ බැංකුව වලින් වැඩ ගන්න පුළුවන්. අපිට තියෙන බැංකුව වලින් වැඩ ගන්න පුළුවන් තරම්. ඒගොල්ලන්ට බෑ කියන්න බෑනේ කවදක්ක. දැන් බැංකුව දවස් 360 බම් මට වැඩ කරනවා නිකන්. මට හරි දුක බැංකුව කියන්නේ. හැබැයි ඒක අපි හොඳට දැනගෙන කරන්න ඕන වැඩ. ව්‍යාපාරිකව මම හිතන්නේ අතලොස්සයි මේ පහසුකම් ටික පරිභෝජනය කරන්නේ. කියලා දෙන්න තැනකුත් නෑනේ. ඕගොල්ලෝ හරි හොඳයි මේ වැඩේ කරන එක. මුදල් ප්‍රවාහය කියන්නේ මොකද්ද? ණය මොකද්ද? ණයෙන් වැඩ ගන්න කොහොමද කියලා ජගත් විතානෝ ඒගොල්ලන්ට මෙන්න මේ වීඩියෝ ක්ලිප් එකේ ලස්සනට කියලා දෙනවා. ඒ වගේම ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයෝ මේ ණය හරියට ආයෝජනය කරලා මේ ණයෙන් හරියට වැඩ අරගෙන ගේමුත් ගහනවා. ඒකත් ඔයගොල්ලන්ට මේ වීඩියෝ ක්ලිප් එක බැලුවම තේරෙන්නේ නැති. ලංකාවේ බොහෝ ව්‍යාපාරිකයෝ කියන මම හරියට ණයයි. මට බැංකුවට මම මෙච්චර ණයයි අච්චර ණයයි. නමුත් ඔතන ලස්සන කතන්දරයක් තියෙනවා. ඒගොල්ලොත් මේක අහලා ඇති. රුපියල් ලක්ෂ 10ක් බැංකුවට ඔයා ණය නම් ඒක ඔයාගේ ප්‍රශ්නයක්. ලක්ෂ 1000ක් ණය නම් ඒක බැංකුවේ ප්‍රශ්නයක් කියලා. ණයෙන් වැඩ අරගෙන දියුණු වෙච්ච ව්‍යාපාරිකයෝ ඕන තරම් ඉන්නවා. මේ ආයෝජන ණය, පාරිභෝජන ණය නෙමෙයි. ඒ කියන්නේ සමහරු මේ ණය අරගෙන ෂෝ ඔෆ් කරන සමාජයට පේන ෂෝ ඔෆ් කරනවානේ. අන්න ඒගොල්ලොන් ඉතින් ඉවරයි. නමුත් මේ වගේ ණයෙන් හරියට වැඩ අරගෙන බැංකින් සිස්ටම් එක ස්ටඩි කරලා ව්‍යාපාර දියුණු කරගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා. මේ එක්කෙනෙක් විතරයි තව ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් රේට්ස් කියන්නේ මොනවද? ඉන්ට්‍රස්ට් වලින් වැඩ ගන්න කොහොමද? පොලි කියන ඉතින් කතන්දර කියන ඔය මොන කතන්දර කිය දියුණු වෙලා ඉවරයිනේ. ඔන්න ඔහොම තමයි හුඟක් ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ ණය කියලා ණයෙන් වැඩ ගන්න විදිහ. මම දන්න තරම එච්චර ටැක්ස් ගෙවන්න ඕනෙත් නෑ වැඩවලට. රීඉන්වෙස්ට් කරාම. කෙසේ නමුත් ඔයගොල්ලෝගේ මතය දැනගන්න කැමති මෙතුමා මේ කියන කතන්දරය ගැන. මේ ඇත්තද කියන්නේ බැංකින් සිස්ටම් එක මෙහෙමද වැඩ කරන්නේ? නැත්නම් මේ කියන්නේ බොරුද? ඔයගොල්ලෝගේ කමෙන්ට් එක ගහන්න. ඒ වගේ බැංකුවල වැඩ කරන කට්ටිය ඇති ඔයගොල්ලෝ ඔය මැච් එක හොඳට දන්නවා. ඔයගොල්ලොත් අපිට ඕක කියලා දෙන්න. හරිම ඉන්ට්‍රෙස්ටඩ් අපි.